මහත්තයෝ කොහොමද? හොඳයි. අපි මේ ඔබතුමාගේ ඇඩ් එක දැකලා ආවේ වාහනේ බලන්න. ඔක තමයි මහත්තයෝ වාහනේ. සුපිරියටම තියෙනවා හොඳේ. මම තමයි පාවිච්චි කරේ. අවුරුදු ගාණක් තිස්සේ මගේ ගාව තිබුණේ. බලන්න. වාහනේ නම් මේ මොකද නෑ හොඳයි මේ. පොඩ්ඩක්. කඩලා බලන්න තිබුණා තමයි මේ මරු. ඉතින් මහත්තයෝ. හරි මහත්තයෝ පැදලා බලන්න කොහොමද කියලා සුපිරියරව දිනේ බලන්න කන්ඩිෂන් කොහොමද කියලා මෙන්න අතට එහෙනම් තාත්තේ මේ මම පොඩ්ඩක් මේ ට්‍රයිල් එක ගිහින් එන්න තාත්තා පොඩ්ඩක් මේ මහත්තයත් එක්ක ඉන්නු කියලා මම ගිහින් එන්න තාත්තේ මට එන්න අංකල් මොකෝ හිටගෙන වාඩි ඉතින් අංකල් මේ අංකල්ලා හින්දා තමයි මම ওই වාහනේ මේ කොහොම පදින්න දුන්නේ. අංකල්ලා දැක්කම පස්සේ පේනවනේ හොඳ වැදගත් මිනිස්සු කියලා අංකල්. ඒකින්ද තමයි මම අංකල්ලා පුතාට වාහනේ දුන්නේ මේ පදින්න කියලා. නැත්තම් මම කාටවත් දෙන්නේ නැහැ අංකල්. දන්නවද? මේ අංකල්නේ ගම කොහෙද කිව්වේ අංකල්? අංකල් මේ ළඟ පාදිත නැත්තම් දුරද? මම නම් මේ ඇරවුවල අංකල් මේ සෑහෙන වෙලාවක් ගියානේ අංකල් මේ තාම පුතා ආවේ නැහැනේ අංකල්. ඒක තමයි මාත් බැලුවේ. ගෙදරවත් ගියත් දන්නේ නැහැ නේද අංකල්? එහෙම කොහොමද යන්නේ? මගේ රුපියල් 5000. ඈ රුපියල් 5000? ඒ මොකද්ද? පුතා නෙමෙයිද අංකල් කි? රුපියල් 5000 දෙන්නම් කියලා මම තාත්තා විදිහට එක්කාවේ මහත්තයෝ. අයියෝ මල්ලි මගේ රුපියල් 5000. අයියෝ මගේ කාර් එක